පිළිසිලා අන්ත වගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න හොඳ වටිනා අධ්‍යාපන සුසු පරිසරයක් තියෙනවා. මේ පරිසරයත් එක්ක දැන් මේ පරිසරය මෙහිම වෙද්දී අද මාලිමා මුදුනියගේ විදුහල්පති තුමෙක් අත්අඩංගුවට ගන්නවා මේ හෙරොයින් සමග. මාලිමාවේද? මාලිමාවේ විදුහල්පති පොට්ටු වෙන වෙන්නේ? මේක පිළිබඳව උන්ව දකින්නේ කොහොමද පක්ෂයේ විදියට සාමාජික නෑ ඉතින් එතුමන්ලා දරුවන්ව සතුටෙන් තියන්න හදන්නේ තමන්ගේ ගුරු සංගමයට සම්බන්ධ තමන්ගේ විදුහල්පති සංගම වලට සම්බන්ධ තමන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයා හා සම්බන්ධව අත්අඩංගුවට ගැනීමත් සමග අපිට හැංගෙන්නේ පාසල් වලට මත්ද්‍රව්‍ය අලෙවි කරලාද කියන ප්‍රශ්නෙත් එනවා. දැන් කලින් උපකල්පනය කරේ එහෙමනේ. දැන් කලින් තංගල්ල ගැන කතා කරා, උනාපූර්ව ගැන කතා කරුවා, විද්දිනිය ගැන කතා කරුවා, වීරකැටිය ගැන කිව්වා. ඒ කියන හැම අවස්ථාවකම චෝදනා කරේ අපිට. පොහොට්ටුවට රාජපක්ෂවරුන්ට. දැන් මාලිමාවේ മന്ത്രിවරියගේ ස්වාමි පුරුෂයෙක් විදුහල්පතිවරයෙක්. මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නකොට ඒ චෝදනාව එන්නේ රාජපුනාමල්ටද කියන ප්‍රශ්න මට දැන් සැකේනවා. ඒ හින්දා පැහැදිලිවම ගරු පක්ෂයේ ලේකම්වරයා නේද? තෙලිසිල මහත්මයා. එතුමා පක්ෂයේ ලේකම්වරයා විදියට ආණ්ඩුවේ ප්‍රධානියාද කියන්න මම දන්නේ නැහැ. ආණ්ඩුව දුවන්නේ එතුමාද නැද්ද කියන්න අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි දන්න විදියට පත් උනේ ඡන්දෙන් අනුකුමාර සනක මහත්තයානේ. එතුමාට තියෙන්නේ මේ කාරණේ සත්භාවයෙන් ක්‍රියාත්මක කරන්න. ඔහු මාලිමාවේද, පොහොට්ටුවේද, UMP එකේද, JVP එකේද, NPP එකේද, එහෙම නැත්නම් සමගි ජන බලවේගයේද කියන කාරණේ අදාළ නැහැ. මේ මත්ද්‍රව්‍ය නවත්තන්න පක්ෂ ભેදකින් තොරව අවංකව කටයුතු කරන්න. හැබැයි මේ ඇයට නීතිය ක්‍රියාත්මක වීමේදී අර මිද්දෙනිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙච්ච ආකාරයටම ක්‍රියාත්මක කරන්න. මොකද මිද්දෙනියේ කරේ ඩියෝ ගහපු එකනේ. ඩිටෙන්ෂන් ඕඩර් එකක් දාලා රඳවා ගැනීම නියෝගයක් කරලා නඳවන් තාම ප්‍රශ්න කරනවා. හැබැයි ඉතින් මාලිමාවට සම්බන්ධ කට්ටිය හම්බුනාම අහුනාම දවසෙන් රිමාන්ඩ් කරලා ඊට පස්සේ ඒකේ අට ගහනවා. ඉතින් එහෙම කරන්නේ නැතුව ඉතින් මේවයි පිටිපස්සේ ඉන්න දැන් දේශපාලඥයෝ පිටිපස්සේ ඉන්නවා කියවනේ දැන් එක එක අතරංගොඩ ගන්න. දැන් දේශපාලඥයෝ පිටිපස්සේ ඉන්නවා කොහේ දේශපාලඥයා මාලිමාවේද JVP එකේද වෙනත් පක්ෂයක කෙනෙක් අදාළ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ සියලු දෙනාටම එක හා සමානව නීති ක්‍රියාත්මක කරලා මත්ද්‍රව්‍ය උවදුර දැන් මත්ද්‍රව්‍ය රක්කුසාව මේ රටෙන් ඉවත් කරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුවට ඉවත් වෙන්න වෙයි. මම දැක්ක ජනාධිපතිතුමා ඉවත් වෙනු කියලා කිව්වා. ඉතින් අවසානයේ ජනාධිපතිතුමා එක පැත්තකින් බොරු ගණනාවක් ඇතුළත ඒක ඇත්තක් කියලා තියෙනවා. අර සුම්බුන් ගණනාවක් පාර්ලිමේන්තුව කියලා. හරි දැන් මේ ආණ්ඩුව එනකොටම කිව්වනේ තවදුරටත් වෘත්ති සමිති නැහැ කියලා. මේ ආණ්ඩුව බලයට එනකොටම කිව්වා තවදුරටත් වෘත්ති සමිති නැහැ. අපි දැක්ක විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති ප්‍රධානියා දැන් ප්‍රාදේශ සභාපතිවරයෙක්. අපි උඹලව පාවිච්චි කරලා ඡන්දේ බලයට ආවා. දැන් ආයෙ වෘත්ති සමිති කිව්වොත් ලක්ෂයක් මරලා හරි අපේ වැඩේ කරගන්නවා කියලා. ඉතින් දැන් ආණ්ඩුව වෘත්ති සමිති කෙරෙහි තියෙන්නේ ඉතාමත් මර්ධනකාරී හැඟීමක්. ඉතින් ඒ අනුව ඔය මත්ද්‍රව්‍යක අහුණා කියපු විදුහල්පති වරයා සමහර විට අර පරිවැඩි කරලා දරුවෝ බිල්ලට තියලා පරිවැඩි කරපු වෘත්ති සමිති ව්‍යාපාරයට හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. සහිතව ණයවැයෙන් රටේ ජනතාවට සහන ලැබෙයිද? පහුගිය අවුරුද්දෙත් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දීර්ඝ අයවැය කතාවක් කළා. ඒ දීර්ඝ අයවැය කතාවේ කෙතරම් යථාර්ථයක් බවට මේ රටේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ මේ රටේ ජනතාව දන්නවා. ඉතින් එතුමා ඇතුළු මේ 159 දෙනාම හොඳ කතිකයෝ. ඒ අපිට තියෙන ප්‍රශ්නේ ඒ දෙන පොරොන්දු අර මැතිවරණ පොරොන්දු පත්‍රයේ වගේම තවදුරටත් යට ගහනවද? දැන් පහුගිය අයවැයෙන් එතුමන්ලා වෙච්ච පොරොන්දු වලින් කීයක් ප්‍රායෝගිකව බිම්මට්ටමේ ක්‍රියාත්මක වුණාද? ඉතින් ඒ නිසා මම දැක්ක අතිගරු ජනාධිපතිතුමා පහුගිය කාලේ කියනවා සමහර අමාත්‍යාංශවල ප්‍රගතිය 8යි 10යි කියලා. එතුමා විසින්ම මාධ්‍ය වලට කියපු කාරණා පහුගිය කාලේ. ඉතින් මේ අයවැය මොනවා ඉදිරිපත් කරා ප්‍රගතිය 8යි නම් 10යි නම් ඉතින් අවසානයේ ආණ්ඩුව ආයේ 3 තමයි නතර වෙන්නේ. ඒ හින්දා ජනාධිපතිතුමාට හොඳ කතාවක් කරන්න පුළුවන්. ඒක බිම්මට්ටමේ ප්‍රායෝගිකව වැඩ කරන්න ආණ්ඩුව 159 දෙනා ජනාධිපතිතුමාත් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුත් කුඩු විකුණන එක නවත්තලා මේ අයවැය දෙන යෝජනා ක්‍රියාත්මක කරන්න කටයුතු කරුවොත් හොඳයි. සුනිල් අතුල්ලෙත් මන්තුමා කිව්වා ලබන අවුරුද්දේ හැන්නේ කිව්වා හාල් පිළිවෙල ප්‍රශ්නේ අපි හාල් ගේන්නේ මේ ප්‍රශ්න විසඳනවා කියලා. දැන් අද වෙළඳ ඇමතිවරයා කියනවා අපි ලුණු ලබන අවුරුද්දේ මේ ප්‍රශ්න විසඳනවා කියලා. එතකොට දැන් මේ ලුණු මිලිමීටර ගාන තත්ත්වයටපත් වුණාද මොකද උනේ? ලබන අවුරුද්දේ විසඳනවා කොට අවුරුද්ද කිව්වේ නැහැ. ඒ ලබන අවුරුද්ද කියන්න පුළුවන් ආයෙ ලබන අවුරුද්ද කියලා. ඒ හින්දා ආණ්ඩුවට පැහැදිලිව මේ රටේ දේශීය ගොවිය ආරක්ෂා කරන්න උවමනාවක් නැහැ. අපි දැක්ක සමහර නිලධාරීන් Tamanට ඇඟ බේර ගන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. සමහර විට
දැන් මේ යන ක්‍රියාවලිය අනුව වෙළඳ පොලේ පිටරටින් ගෙන ආපු ලුණු අඩුවට තියෙද්දි අයි ගොවියට සාහනයක් කියලා වැඩියෙන් ලුණු ගත්තේ කියන තර්කයෙන් බේරෙන්න සමහර විට වර්ගඵලයේ මනින්න දාන්න හේතුවක් වෙන්නත් පුළුවන්. නිලධාරීන්ට අපි චෝදනා කළ වැඩක් වෙන්නේ නැහැ. කරන හැම කාරණේම නිලධාරී අත්අඩංගුවට ගන්නවා නම් අවුරුදු 10කට පස්සේ 15කට පස්සේ තමන් කරපු රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරාමේ නිලධාරී අමාරු වෙටනවා නම් නිලධාරීගේ පැත්තට චෝදනා කළ පළක් වෙන්නේ නැහැ. ඒ හින්දා ආණ්ඩුව පැහැදිලිවම ප්‍රායෝගික වෙන්න ඕනේ. ගොවිය ආරක්ෂා කරන්න ඕනේ. ආණ්ඩුවට ලුණු ගොවිය අල ගොවියා ගැන හිතන්න ඕන නම් අල උගුලන්න කලින් ලුණු උගුලන්න කලින් පිටරටින් ගේන එක නවත්තන්න තිබ්බා. හැබැයි එහෙම කරන්නේ නැතුව ගේන්න දීලා දැන් වර්ගඵලයේ බැලලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය දේශීය ගොවිය ආරක්ෂා කිරීම නෙවෙයි. ඒක කුෂිකර්ම මාත්‍යවරයා මම දැන් ඉතිහාසයේ පළවෙනි වතාවට කුෂිකර්ම මාත්‍යවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයට කිව්වා අපේ ප්‍රතිපත්තිය වබල කන එක නෙවෙයි පිටින් යන කන එක කියලා. ඉතින් එතුමාලගේ ප්‍රතිපත්තිය එතුමා ක්‍රියාත්මක කරනවා. ඉතින් අවසානයේ වුණේ මොකද්ද? ගොවියෝ සියල්ලම මැතිවරණ කාලේදී රවට්ටලා බොරු කියලා අසරණ කළා. දැන් ආණ්ඩුව ව්‍යාපාරිකයෝ එක්ක තමන්ගේ කාරණේ කරගෙන යනවා. ඒ තුල පැහැදිලිවම මේ රටේ ජනතාව ගොවිතැනෙන් ඈත් වෙනවා. එහෙම වුණොත් වෙන්නේ අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අපිට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉගන්ඩාගේ සංගීතය ලොකුවා ඒව හම්බුනේ නැහැ. ඒකට මේ මාල්මාව හැමතිස්සෙම සෙල්ලට මේක දෙන්න කියන්නේ කැමතිද තනිතනේ චෝදනා කරන්නේ නැතුව අබ්දුල් සනායික මහත්තයා ෆේස් ටු ෆේස් මේක මේ විවාද කරගන්න මේ ඒගොල්ලෝ ගත්තා. දැන් ඕකට මම උත්තරයක් දෙන්නොත් එතුමා කෙඳිරි ගාලා කියනවා කකුලෙන් අදිනවා කියලා. දැන් කොහොම කරහියන්න දෙන්නු? ඉස්සෙල්ලා මේ අපි චෝදනා වලින් නිදොස් කොට නිදහස් වෙන්න කලින් එතුමන්ලා රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගමුකෝ. එතුමන්ලා අසීමිත පොරොන්දු දුන්නනේ. ඉතින් අපි 21 වෙනිදා නුගේගොඩදී හම්බෙන්නේ ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න. වෙච්ච පොරොන්දු ඉෂ්ට කරේ නැත්තම් අපි දේශපාලන පෙරලියකට ලෑස්ති වෙනවා. ඒ හින්දා ආණ්ඩුවට තවදුරටත් පුළුවන් තමන් මැතිවරණ කාලයේ දීපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යථාර්ථයක් බවට පත් කරලා පොරොන්දු ඉෂ්ට කරන්න. අපි පැහැදිලිවම 21 වෙනිදා හම්බෙන්නේ ආණ්ඩුවට ඒ බලපෑම කරන්න තමන් දීපු පොරොන්දු ඉටු කරන්න. ඒ හින්දා අපි විවාද කරන කාරණය තුල සාදා සාර්ථකත්වය ලබන්නේ රටේ ජනතාවද දේශපාලඥයන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් JVP එකට පුරුදු දේශපාලඥයාගේ කතිකත්වයේ ලෝකෙට පෙන්වලා මිසක් ප්‍රායෝගික ජනතාවගේ වැඩ කරලා පෙන්වලා නෙවෙයි. එහෙනම් අපේ මූලික අරමුණ අද ආණ්ඩුව දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන තැනට මේ ආණ්ඩුව තල්ලු කරන්නේ. විශේෂක වැඩේ මේ කට්ටිය එකමුතුවක් නැහැ වගේ නේද? තව යන බර වගේ නැහැ කියලා දැන් පක්ෂ තීරණයක් ගත්තයි කියලා. තමන්ගේ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන්න පුළුවන්. සැබෑ විපක්ෂය නියෝජනය කරනවා නම් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා නම් ආණ්ඩුවට කෙලින්ම චෝදනා කළා තමන් මේ දේ කරන්න කියන බලපෑම කරන්න කොන්දහය තියෙනවා නම් ඕන කෙනෙක්ට විශේෂ වෙනද දෙන්න පුළුවන්. අපිට එකට ප්‍රාදේශ සභා පිටවන්න පුළුවන් නම් සමුපකාර ඡන්ද වලට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඇයි එකට ආණ්ඩු විරෝධයකට එළියට එන්න බෑ. ඒ හින්දා අපි එනවා. ඒ හැමෝටම අපි ආරාධනා කරනවා. ඒ තමන්ගේ පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තියට අපි ගරු කරන්න ඕනේ. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. අපි සන්දාන කරලා තියෙනවා. අපි සන්දාන දේශපාලනේ ඉඳලා තියෙනවා. එක් පක්ෂවල පෞද්ගලිකව හෝ පක්ෂයේ ප්‍රතිපත්තියට අපි ගරු කරනවා. අවසානයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දීපු කරලා දෙනවා කිව්වට මේගොල්ලෝ දැන් shopping bag එකකට රුපියල් දෙකක් බදු ගහන්න ගත්තා. දැන් කොහොමද ලස්සන ජීවිතයක් හම්බ වෙන්නේ ජනතාවට? දැන් ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ මාලිමාවේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇමතිවරයෙක්ගෙන්. මොකද එයයි මේක පොරොන්දුනේ. අපි මැතිවරණ කාලේදී වෙච්ච පොරොන්දු අපි ඉටු කරලා තියෙනවා. අපි ඒවා බිම යථාර්ථයක් කරලා තියෙනවා. ඒ අය අපිට බයින්නේ චෝදනා කරන්නේ අපි හදපු දේවල් වලට මිසක් අපි බිඳපු දේවල් කඩපු දේවල් වලට නෙවෙයි. අපි හදපු දේවල් වලට. හයිවේ එක ගත්තත්, වරාය ගත්තත්, ගොන්දුරු පොළ ගත්තත්, නිලුම් කුල්ල ගත්තත්, පෝත් සිටි එක ගත්තත් අපි හදපුවා. අපි ගිනි තියපුවා කඩපුවා නෙවෙයි. ඒ අයට අපි චෝදනා කරන්නේ ඒ අය ගිනි තියපුවා, කඩපුවා. දේශීය ගොවියා විනාශ කරපුවා. පිටරටින් හාල් ගෙන ලංකාවේ ගොවියා නැති කරපුවා. මිසක් හදපුවට නෙවෙයි. ඒ අයත් හැදුවොත් අපි චෝදනා කරන්නේ නැහැ. ඒ හින්දා අපි අයට කියන්නේ කරුණාකරලා රට හදන්න. දැන් මේ മന്ത്രിවරුන් සහ මේ පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කරන කට්ටිය ආණ්ඩුවට එරෙහිව යන පිරිසට යම් මර්ධනයක් මේ ක්‍රියාත්මක කරනවා මොකද්ද මේකේ කතාව? ඒ JVP ගේ හැටිනේ. ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මොකද අපි JVP ගේ බලයට එනකොට අපි හැම වේදිකාවෙම කිව්වා මේ අයගේ ස්වරූපේ ස්වභාවය මැතිවරණ වලට ඒ අය කොහොමද ආණ්ඩුකරණය සහ ඒ අයගේ හැසිරීම ගැන අපි දැනන් හිටියා. ඒ හැසිරීම අද 225ට ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළට පමණක් නෙවෙයි. අපි දකිනවා ගරු විනිශ්චයකාරවරුන්ට පොලිසියට දැන් පොලිස්පතිතුමා JVP ගේ පොලිස්පතිතුමා වගේ නේ. ඒ ශ්‍රී ලංකා පොලිසිය නෙවෙයි. රාජ්‍ය සේවකයන්ට, ඒ වගේම ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට, ගොවියට අපි දැක්කනේ ලුණු ගොවියෝ තමන්ගේ ප්‍රශ්න කියනකොට ලුණු ගෙඩියම සයිස් එක පෙන්නලා කියනවා මේ සයිස් එකට දෙනවා නම් ගන්න නැත්තම් ඵලයන් කියලා. ඉතින් ඒ ආණ්ඩුවක් ආවම ඒ ආණ්ඩුවේ හැසිරීම මත ඒ ආණ්ඩුවේ ඉතිහාසය මත තමයි වර්තමානයේ හැසිරීම තීන්දුව වෙන්නේ. ඉතින් JVP ආණ්ඩුව බලයට එනකොට අපි ඒගේ ඉතිහාසය දන්නවා.
ඒ අනුව තමයි හැසිරීමේ නේද අපි මන්දිර මර්ධනයට කෙදිරි ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී මීට වඩා ප්‍රශ්න මුහුණ දෙන්න වේද කියන්නේ. අපිට ඒ ප්‍රශ්න නෙවෙයි මේක ඒ අයට ප්‍රශ්න. අපි හොයන්නේ විසඳුම්. මේ අය අපිට කරන චෝදනා වලට අපි උත්තර දෙනවා. ඒ අය අපෙන් අහන ප්‍රශ්න හොයනවා. අපි උත්තර හොයනවා. ඉතින් අපිට හැමදාම පුරුදු උත්තර හොයලා මිසක් ප්‍රශ්න අහලා නෙවෙයි. ඉතින් අපි ආණ්ඩුවට අද කියන්නේ අපි අනාගතයේදීත් ඔබෙන් ප්‍රශ්න අහන්නේ නැහැ අපි උත්තර හොයනවා.